Hi guys මේ වීඩියෝ එක මම මොන channel එකේ දායිද කියලා තාම තීරණය කරලා නැහැ. හැබැයි මේක මොනියම් හෝ channel එකකින් ඔයාලට බලන්න ලැබෙනවා කියන්නේ මම මේක දැන් මේ වෙනකොටත් publish කරලා සහ මේ වැඩේ මම සාර්ථකව කරලා කියන එක. මනස සමාජය දර්ශනය ගවේෂණය අවබෝධය සත්‍යය යථාර්ථයේ ගැඹුර සමග ජීවිතයේ මිහිර Human Verse ඉතින් මේ වැඩේදී මම ඔයාලගේ කැමරා එක දිහා කෙලින්ම ඩිරෙක්ට් බලන්න නැත් සමහර විට මෙන්න මේ නෝට්බුක් එක දිහා බලනවා වෙන්න පුළුවන්. මොකද මට මේ හැම කරුණක්ම මතක තියාගන්න බෑ. ඒක නිසා මම මේ නෝට්බුක් එක පාවිච්චි කරනවා මේ වැඩේට. මම මේක ඔන්න ඉස්සරහින් තියාගත්තා. එතකොට මට ඒකේ පාවිච්චි කරගෙන ඉතුරු වැඩ ටික කරගන්න පුළුවන් නිසා. ඉතින් මේ වීඩියෝ වලින් මම අමුතු දේවල් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එක එක දවස් වලට එක එක මාතෘකා කතා කරයි. ඉතින් මට මේ හිතෙන අමුතු දේවල් හිතෙන එක එක මාතෘකා මම ගවේෂණය කරලා ඒ වගේ තියෙන සමහර කරුණු ඔයාලට ඉදිරිපත් කරනවා. සමහරට මේකේ මිශ්‍රණ කරුණු ඇති. ඒවා ගවේෂණය කරන එක ඔයාලගේ වැඩක්. ඉතින් එහෙමනම් අපි වැඩේ ස්ටාර්ට් කරමු මේ විදිහට. හරි. මම මේ කතාව පටන් ගන්නම්. හරි. ඔයාලා කවදා හරි හිතලා තියෙනවද? එහෙම නැත්නම් කවදා හරි කල්පනා කරලා තියෙනවද? ලෝකයේ තියෙන පැරණි ආගම් ඊට පස්සේ ලෝකයේ තියෙන පැරණි හැම ශිෂ්ටාචාරයක්ම වගේ අමුතු අద్భుත සංකේතයක් පාවිච්චි කරලා තියෙනවා. එහෙම සංකේතයක් පාවිච්චි කරේ ඇයිද කියලා. ඒ කට්ටිය මොකක් හරි පණිවිඩයක් දෙන්න තමයි මේ වැඩේ කරලා තියෙන්නේ කියලා මගේ ඔළුවේ අයිඩියා එකක් තියෙනවා. ඉතින් මම මේ සංකේතය මොකක්ද කියලා ඔයාලට මුලින්ම කියන්නම්. ඒ තමයි පයින් කෝන් එක. පයින් කෝන් එකක්. ඔව්. පයින් ගෙඩියක් තමයි මේ වැඩේට මෙයාලා යූස් කරලා තියෙන්නේ. ඉතින් මේ පයිනස් ගෙඩිය ගැන ගත්තොත් එහෙම මේක තියෙන්නේ කොහෙද මුලින්ම? අපි මේක මුලින්ම දකිනවා වතිකානුවේ තියෙනවා යෝධ පයිනස් ගෙඩියක් සහිත ප්‍රතිමාවක්. ගොඩක් අය ඒක දැකලත් ඇති. ඊට පස්සේ හින්දු දෙවිවරුන්ගේ ඔළුවේ තියෙන ගැටේ කොණ්ඩේ ගැට ගහලා තියෙන්නේ. දෙවියෙක් මතක් කරලා ඇති. අන්න ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ සිරසේ මේ වගේ හැඩයක් තියෙනවානේ. ඒ වගේම ඊජිප්තුවේ ඊට පස්සේ මිසර ඔය වගේ ග්‍රීක් ඔය වගේ තියෙනවානේ ශිෂ්ටාචාර. මේ හැම ශිෂ්ටාචාරකමත් මේ දෙවිවරුන්ගේ මෙන්න මේ සංකේතය. එහෙම නැත්නම් පයිනස් ගෙඩිය කොහේ හරි දකින්න ලැබෙනවා. සමහර විට අතේ තියෙන යෂ්ටිය වෙන්න පුළුවන්. පැලඳගෙන ඉන්න දෙයක් වෙන්න පුළුවන්. මේ විදිහට කොහේ හරි දකින්න ලැබෙනවා. ඉතින් මම උත්සාහ කරන්නම් මේක එඩිට් කරන වෙලාවට මේකත් එක්කම ගොඩක් වෙලාවට මේ ඉමේජස් ඇටච් කරන්න. මම පුළුවන් තරම් try කරන්න මේක එඩිට් නොකර ඉන්න. හැබැයි එහෙම මේකට ඉමේජස් ඇටච් කරලා තිබ්බේ නැත්නම් ඔයාලා මේකට ඉන්ට්‍රෙස්ට් නම් ඉන්ටර්නෙට් එකේ ගිහලා තවත් සර්ච් කරලා බලන්න. හරි. දැන් මේ පුරාණ මිනිස්සු අපිට කියන්න උත්සාහ කරේ මොකද්ද කියලා පොඩි ප්‍රශ්නයක් අපිට එනවනේ. අපි අන්න එතන ඉඳලා වැඩේ ස්ටාර්ට් කරගෙන යමු. මේ පයිනස් ගෙඩියත් එක්ක තියෙන මේ කතන්දරේ මොකද්ද කියලා. හරිද? මේකට පිළිතුර එන්නේ අපේ මොලේ මැදින්මයි. අපේ මොලේ මැදින්ම තමයි මේකට උත්තරේ එන්නේ. හරියට ඒකත් පයිනස් ගෙඩියක් වගේම තමයි. හැඩේ තියෙන්නේ. හැබැයි සහල් ඇටයක් තරම් කුඩා ග්‍රන්ථියක් තියෙනවා අපේ මොලේ මැදට වෙන්න. විද්‍යාවේදී මේකට හඳුන්වනවා පයිනල් ග්‍රන්ථිය කියලා. මේ පයිනල් ග්‍රන්ථිය ගැන එක එක කතා ඇවිල්ලා තියෙනවා. ආධ්‍යාත්මික ලෝකයේදී මේක අපි හඳුන්වනවා තෙවන ඇස. එහෙම නැත්නම් third eye කියන නමින්. එහෙම නැත්නම් ආධ්‍යාත්මයේ දොරටුව මේ වගේ එක එක වචන වලින් එක එක විදිහට මේක හඳුන්වනවා. අද අපි කතා කරන්න යන්නේ විද්‍යාව ඊට පස්සේ මිත්‍යාව එකට ගැටෙන. ඒ වගේම මරණයේදී වෙනත් මානයකට ගෙන යනවා කියන DMT අණු සහ අපේ ඔළුවේ තියෙන මේ අద్భుත ඇහැ ගැන තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. ඉතින් පොඩි මතක් කිරීමක් කරනවා මේ වීඩියෝ එකේ අරමුණ අධ්‍යාපනික එහෙම නැත්නම් ගවේෂණය ඥාන ගවේෂණය වගේ වැඩක් මේකෙදි වෙන්නේ. මේක සමහර විට අර DMT රසායන වගේ දේවල් සමහර විට තහනම් මත්ද්‍රව්‍ය විදිහට සැලකෙන බව මතක තියාගන්න ඕන. ඔයාලා සමහර නීති විරෝධී ක්‍රියාවන් අනුමත කරන්නේ නැහැ මේක. හරිද? එතකොට අර ඒ වගේ දේවලුත් තියෙනවා. ඒවත් පොඩ්ඩක් මතක තියාගන්න. ඒක පොඩි ඩිස්ක්ලේමර් එකක් විදිහටම දැම්මේ. කොහොම හරි මුලින්ම අපි මේකේ විද්‍යාත්මක පැත්ත ගැන කතා කරමු. ෆයිනල් ග්‍රන්ථිය පිහිටලා තියෙන්නේ අපේ මොලේ ජ්‍යාමිතික මධ්‍යයට වෙන්න. හරි මැදට වෙන්න. මේකේ
ප්‍රධානම රාජකාරිය තමයි මෙලටොනින් කියන හෝමෝන් එක නිපද වෙන එක. සරලවම කිව්වොත් අපිට නිින්ද යන්නේ, ඊට පස්සේ රෑදවල් තේරෙන්නේ මෙන්න මේ ග්‍රන්ථිය නිසා. හැබැයි පුදුම හිතන කාරණාව ඒක නෙවෙයි. ජීව විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා මේ ග්‍රන්ථිය හැදිලා තියෙන්නේ අපේ ඇස්වල තියෙන දෘෂ්ටි විතානයට සමාන සෛල වලින් කියලා. ඒ කියන්නේ අපේ සාමාන්‍ය S2 ආලෝකය හඳුනා ගන්නවා වගේම මොළයේ ඇතුලේ තියෙන මේ ග්‍රන්ථිය ආලෝකය හඳුනා ගන්න පුළුවන් ව්‍යුහයක් විදිහට තමයි මේක තියෙන්නේ. ඉතින් අර ඔළුව ඇතුලේ තිබ්බට අඳුරේ මේක තිබ්බට ආලෝකයට සංවේදීව වැඩ කරන එකක් වගේ තමයි මේක තියෙන්නේ. සරලවම කිව්වොත් ඇත්තටම අපේ මොළයේ ඇතුලේ ඇහක් තියෙනවා. දැන් මේක ගත්තම මෙහෙමත් කතන්දර දෙනවා. උරගින් වගේ සතුන්ගේ මේක හිස් කබලේ මතු පිටට විවෘත වෙලා තියෙනවා කියලා කතාවක් තියෙනවා. හරියටම ෆැක්ට් එක කියන්න මම දන්නේ නැහැ. මොකද මම මේ සබ්ජෙක්ට් එකේ නැති නිසා. නමුත් මිනිසාගේ මේ මොළයේ අභ්‍යන්තරයේ මේක වැළලී ගිහිල්ලා තියෙන එකක් කියලා ගොඩක් වෙලාවට කියනවා. දැන් මෙහෙම කියලත් ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. ඒ ප්‍රශ්නේ තමයි හිරු එළිය වැටෙන්නේ නැති කරුවල පෙට්ටියක් වගේ තියෙන මොළේ ඇතුළට ඇයි මේ ඇහැ වගේ බලන්න පුළුවන් ආලෝකයට සංවේදී දෙයක් තියෙන්න කියලා. හරි, අපි දැන් මේ කතාව මෙතනින් චුට්ටක නවත්තලා දැන් පොඩ්ඩක් ඉතිහාසයේ පැත්තට යමු. මේ වෙලාවට තමයි අර නෝට් එකෙන් මට ඕන වෙන්නේ. මොකද මේ සියවස් ගැන කියන දේවල්, ඊට පස්සේ සමහර නම් මේ වගේ දේවල් මතක තියාගන්න හරිම අමාරුයි. ඉතින් ඒ වෙලාවට මට කෙලින්ම යන්න වෙනවා මගේ නෝට් එක පැත්තට. හරිද? 17 වෙනි සියවසේ හිටපු ෆ්‍රාන්ස් දාර්ශනිකයෙක් සහ ගණිතඥයෙක් වෙන රෙනෝ ඩෙකාඩ් ග්‍රන්ථයකින් මේ ගැන තොරතුරු එළියට කියලා තියෙනවා. එයා කියලා තියෙනවා ශරීරය සහ ආත්මය එකිනෙක මුණ ගැහෙන තැන තමයි ෆයිනල් ග්‍රන්ථිය කියලා. ඔන්න එයා එහෙම නිර්වචනයක් දීලා තියෙනවා. ඉතින් මොලේ අර තියෙන හැම කොටසක්ම යුගල වශයෙන් පවතිද්දී මේ කොටස විතරයි තනියම හරියටම මැද පිහිටලා තියෙන්නේ. ඉතින් හින්දු සහ බෞද්ධ දර්ශනවල එන චක්‍ර පද්ධති, ඒ වගේම ඇහිබම මැද තියෙන ආඥා චක්‍රය සම්බන්ධ වෙන්නේ මේ ස්ථානයට තමයි. ඒ වගේම භාවනා කරන අය, යෝගී අය අවධානය යොමු කරනවා මෙතනට. දැකලා ඇති අර third eye කියලා ඔයාලා මෙතන මාකයක් දැකලා තියෙනවනේ. අන්න ඒකත් මෙන්න මේක හා සම්බන්ධයි. හරිද? එතකොට මේ කියන්නේත් ඒක ගැනම තමයි. ඉතින් ඒ කට්ටිය විශ්වාස කරන අපේ සාමාන්‍ය S2කින් දකින භෞතික ලෝකයට එහා ගියපු ලෝකයක් දකින්න මේ තුන්වෙනි ඇහැ භාවිතා වෙනවා කියලාත් කතාවක් තියෙනවා. මෙතනදි තමයි කතාවේ හොඳම සහ ආందోලනාත්මක කොටස පටන් ගන්නෙ. 1990 ගණන් වල ඇමරිකාවේ මනෝ වෛද්‍යවරයෙක්, එයාගේ නම ඇවිල්ලා වෛද්‍ය රික් ස්ට්‍රැස්මන් තමයි එයාගේ නම. හරියට මට කියව ගන්න බෑ ඒක කොහොම හරි. එයා අමුතු පුදුමාකාර පරීක්ෂණයක් කරලා තියෙනවා. එයා කරලා තියෙන්නේ ෆයිනල් ග්‍රන්ථිය සහ DMT. හරිද? DMT කියන රසායනය ගැන මෙයා හොයලා තියෙනවා. DMT කියන්නේ ස්වාභාවිකම ස්වභාව ධර්මයේ තියෙන ප්‍රබල මනෝක්‍රියාකාරී රසායනිකයක් කියලා තමයි හඳුන්වන්නේ. ස්ට්‍රැස්මන්ගේ කල්පිතය උනේ මේ DMT අණුව අපේ මොළයේ තියෙන ෆයිනල් ග්‍රන්ථිය ඇතුලේ නිපදවනවා කියලා. හැබැයි මේක තාම කොහෙවත් තහවුරු කරලා නැහැ. ඒක නිසා හරියට මෙහිමයි කියන්න බෑ. එයා මේ විදිහට එයාගේ කල්පිතයක් ගොඩනගලා තියෙනවා. එයාගේ තර්කය උනේ මෙහිමයි. මිනිහෙක් මැරෙන වෙලාවේ හෝ ගැඹුරු සිහින දකින වෙලාවට ෆයිනල් ග්‍රන්ථිය මගින් මොළයට DMT මහා ධාරාවක් මුදා හරිනවා කියලා එයා කියලා තියෙනවා. ඒ කියන්නේ මැරිලා නැවත ඉපදෙන අය කියන කතා එක මෙන්න මේ වගේ දේවල් එයා කියලා තියෙනවා. මම උමගක් දිගේ ගියා, ආලෝකය දැක්කා, දෙවිවරු එයයි මුණ ගැහුණා, මේ වගේ හැම අත්දැකීමක්ම DMT අත්දැකීම් වලට පුදුමාකාර විදිහට සමාන නිසායි මෙයා මේ විදිහට මේක අනුමාන කරලා තියෙන්නේ. දැන් තේරෙනවනේ මේකේ සම්බන්ධය කොහොමද හැදෙන්නේ කියලා. ස්ට්‍රැස්මන් යෝජනා කරනවා ආත්මේ ශරීරයට ඇතුල් වෙන්නේ සහ පිට වෙන්නේ මේ රසායනික දොරටු හරහා කියලා. එයාගේ මතය ඒක. හරිද? කොහොම වුණත් මේක තවම ප්‍රබල කල්පිතයක් විතරයි. මිනිස් මොළය තුල DMT නිපද වෙනවා කියලා සාක්ෂි තාමත් නැහැ. තාමත් සාක්ෂි විදිහට මේක ඔප්පු කරගෙන නැහැ. මේ වගේ අත්දැකීම් ඇති කිරීමට තරම් විශාල ප්‍රමාණයක් නිපද වෙනවද කියලා විද්‍යාව විසින් තාම 100% තහවුරු කරගෙනත් නැහැ. හැබැයි මේක
බැහැර කරන්නත් බෑ කියලා කියන්න ඕනි. තවත් පුදුම හිතෙන සොයා ගැනීම මේකත් එක කරලා තියෙනවා 2002දී විද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා පයිනල් ග්‍රන්ථිය ඇතුලේ ඊටාම කුඩා කැල්සයිට් ස්පටික තියෙනවා කියලා. මේ ස්පටිකවල ප්‍රිසෝඉලෙක්ට්‍රික් ගුණය තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ පීඩනයක් යෙදුවොත් විදුලිය නිපදවන්න පුළුවන් විදිහේ දෙයක්. සමහරට ඔයාලා මේක දැකලා ඇති මේ පිසෝ සෙන්සස් පාවිච්චි කරලා මොකක් හරි වේව් එකක් ඇවලා මං පිසෝ සෙන්සස් යූස් කරලා ඔක්ටෝපෑඩ් එකක් හදලා තියෙනවා කලින්. ඊට පස්සේ පිසෝ සෙන්සස් වලින් අර ෆෝන් charge කරන්න ඇවිදිනකොට දැකලා ඇති. ඊට පස්සේ අන්න ඒ වගේ එක එක ටෙක්නොලොජිස් යූස් කරන අන්න ඒ වගේ පිසෝ ඉලෙක්ට්‍රික් ගුණ තියෙනවා කියන එක කියන්නේ යම්කිසි පීඩනයක් එදුවම විදුලිය උත්පාදනය කරන්න පුළුවන් ගුණයක් ඒකේ තියෙනවා කියනවා. විදුලි තරංග වලට ප්‍රතිචාර දක්වන්නත් මේකට පුළුවන් කියලා කියනවා. සරලව කිව්වොත් මේක හරියට අපේ පැරණි රේඩියෝ වල තිබ්බ ඇන්ටනා එකක් එහෙම නැත්නම් ක්‍රිස්ටල් රිසීවර් එකක් වගේ කියලා කියනවා. හැබැයි ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි අපේ මොළයේ ඇතුලේ මේ වගේ ට්‍රාන්ස්මීටර් එකක් තියෙන්නේ ඇයි කියන එක. හරිද? මේ වගේ ට්‍රාන්ස්මීටර් එකක් තියෙන්නේ ඇයිද කියන එක ගොඩක් කට්ටිය අහනවා. ඒ කියන්නේ දැන් අපි නොදන්න ෆ්‍රීකවන්සි එකකට මේක ටියුන් වෙලා තියෙනවද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන් මේකෙදි. හරිද? ඒ කියන්නේ ට්‍රාන්ස්මීටර් එකකුත් අපේ ඔළුව ඇතුලේ තියෙනවා. ඒකට භාවනා කරනකොට ශරීරයේ ඇතිවන කම්පන හරහා මේ ස්පටික උත්තේජනය වෙලා විශ්වීය මනස එක්ක සම්බන්ධ වෙන්න අපිට පුළුවන් වෙනවද කියලා ප්‍රශ්නයක් ඔන්න මේ අවස්ථාවේදී ඇති වෙනවා. දැන් අර මම මුලින්ම කතා කරපු අතීත ජනතාව දැනගෙන හිටපු පුරාණ ජනයා දැනගෙන හිටපු අර සංකේතය සහ මේක ඔන්න ටික ටික අපිට දැන් ගැළපීගෙන එනවා නේද? ඒ කියන්නේ අපේ ඔළුව ඇතුලේ ඒ සංකේතය හා සමානම දෙයක්. ඒ කියන්නේ පයින් කෝන් එක හා සමානම එකක් අපේ මොළය ඇතුලේ තිබ්බා. ඒක ඊට පස්සේ අර දෙවිවරුන් ඊට පස්සේ ආධ්‍යාත්මික නායකයන් හා සම්බන්ධ වෙච්ච තැනට සමාන උත්තරයකුත් දැන් ඇවිල්ලා තියෙනවානේ. එතකොට මේ දෙකේ යම්කිසි ලින්ක් එකක් අපිට දැන් බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ අවසාන තැනට આવොත් එහෙම විද්‍යාඥයෝ කියනවා පයිනල් ග්‍රන්ථියේ පරිණාමයේදී ඉතිරුණ නිකන් ඉන්ද්‍රියක් විතරයි කියලා. නමුත් ලෝකේ බලවත් ශිෂ්ටාචාර මේක හඳුන්වලා තියෙන්නේ දිව්‍යමය දොරටුවක් විදිහට. ඉතින් මේක ටෙරන්ස් මැකීනා ඊට පස්සේ ක්‍රිස් ස්ටෑන්මන් වගේ අය පෙන්වලා දීලා තියෙනවා. අපි දකින්න මේ භෞතික ලෝකයේ තියෙන්නේ රූපවාහිනී channel එකක් විතරයි. DMT අණුව සහ පයිනල් ග්‍රන්ථිය හරහා අපිට පුළුවන් නම් channel එක මාරු කරන්න එතන තියෙන්නේ මොන වගේ ලෝකයක්ද කියලා හිතා ගන්න බෑ කියලා. ඉතින් ඒ කියන්නේ දැන් වැඩේ පැහැදිලිනේ. අපේ ඔළුව ඇතුලේ ට්‍රාන්ස්මීටර් එකක් තියෙනවා. ඒකෙන් අපිට ඕනම තරංගයක් ටියුන් කරගන්න පුළුවන්. ඒ වගේ කතාවක් තමයි මෙතනදී සරලවම එන්නේ. ඔයාලා මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒත් එක්කම ඔයාලට කවදා හරි පැහැදිලි කරගන්න බැරි මොකක් හරි අద్భుත හීන දැකලා තියෙනවද? අන්න ඒ වගේ දේවල් පහලින් දාන්න. ඒ වගේම මේ තුන්වෙනි ඇස ගැන කතා කරන වීඩියෝ සීරීස් එකට කැමති නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මෙතන මම කතා කරපු ටෙරන්ස් මැකීනා ගැන, එයාගේ අමුතු පරීක්ෂණ ගැන, මේ වගේ දේවල් ගැනත් ඉදිරියට මේ channel එකේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක subscribe කරලා තියාගන්න කියන මතක් කරනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා. අද වීඩියෝ එකකින් සමුගන්නවා. මනස සමාජය දර්ශනය ගවේෂණය අවබෝධය සත්‍යය යථාර්ථයේ ගැඹුර සමග ජීවිතයේ මිහිර Human Verse